වුණා මෙන්න තේ එක ගෙනාවා. මහත්තයා කිව්වා අද ඉඳන් තේ හදන්න එපා කියලා. අනේ ඇයි නෝනා ඒ? ඒක නම් මන් දන්නේ නැහැ සිරියාවති. ඔයා මහත්තයාගෙන්ම ගිහින් අහගන්නකෝ. මහත්තයා තේ එක ගෙනාවා. ඇයි මේ? මං කිව්වනේ ගෙදර ආවුරුත් වැට්ට ඕනේ නැහැ කියලා. එහෙම කියන්න එපා මහත්තයා. මට වෙන රස්සාවක් කරන්න බෑ. ඒ මොකද? මට පොඩි කාලේ ඉඳලා පපුවේ අමාරුවක් තියෙනවා මහත්තයා. මට මහන්සි වෙන්න එපා කියලා දොස්තර මහත්තුරු කියලා තියෙනවා මහත්තයා. දොස්තර මහත්තයලා කිව්වට මහත්තයෝ මට පරිස්සම් වෙන්න බැරි වුණා. මොකද පුතේ ඔතන කරන්නේ? හෙට ශිෂ්‍යත්ව විභාගේ නේද? අනේ ඔව් නැන්දේ. මාත් ආසාවෙන් හිටියේ හෙට විභාගෙට යන්න. ඒත් මට හෙට විභාගෙට යන්න වෙන්නේ නැහැ නැන්දේ. ඒ මොකද පුතේ? මට බස් එකේ යන්නවත් පෑනක් පැන්සලක් ගන්නවත් සල්ලි නෑ නැන්දේ. එහෙම කියලා පුතේ ශිෂ්‍යත්ව විභාගේ අතාරින්න එපා. පුතා මේකෙන් අඩුපාඩු ටික අරගෙන හෙට විභාගෙට යන්නකෝ. ඔය ඇත්තමද නැන්දේ? නැන්දට කොහෙන්ද මේ සල්ලි? මං ගෙදරක කුලී වැඩ කරපු සල්ලි පුතේ. පුතා ඒ ගැන හිතන්න එපා. ශිෂ්‍යත්ව විභාගෙන් පාස් වෙන්නකෝ. එදා ඒ දුන්න සල්ලි මගේ පපුවේ අමාරුවට බෙහෙත් ගන්න තිබ්බ සල්ලි මහත්තයෝ. මහත්තයාට පුළුවන් නම් වෙසක් එක ඉවර වෙනකම් මෙතන රස්සාව දෙන්න. පොඩි කට්ටියට වෙසක් කූඩු 2-3ක් අරන් දෙන්න. මේ වගේ රෝගී කෙනෙක්ට තවත් මේ රස්සාව කරන්න බෑ. අනේ දෙයියනේ. අනේ මගේ ළමයි දෙන්නයි මමයි ජීවත් වෙන්නේ කොහමද? වැඩ නොකරට ජීවත් වෙන්න මුළු පඩියම ඉදෙට්ටම ලැබෙයි. මුළු ජීවිත කාලේ පුරාවටම. මට නම් මේ මොකුත් තේරෙන්නේ නැහැ මහත්තයෝ. එදා ඒ ශිෂ්‍යත්වලි පොඩි කොල්ලා සිරියාවදීව හැමතැනම හෙව්වා. එයාලගේ අම්මා තාත්තත් හෙව්වා. පාරේ යනකොට වටපිට බල බල හෙව්වේ සිරියාවදී කොහෙද හරි හම්බෙයි කියලා. විභාගේ පාස් වෙලා නගරයට ගිහපු කොල්ලා අද ලොකු මිනිහෙක් වෙලා ඉන්නවා. ඒත් ඒ කොල්ලට සිරියාවතිගේ වෙහෙස කර මූණ හොඳට මතකයි. ඒ මූණ නොහිතපු විදිහට ආයෙ මුණ ගැහුණා. සිරියාවති බලන්න මගේ මූණ ඒ මූණ හොඳට මතකයිද කියලා. පුතා මේකෙන් අඩුපාඩු ටික අරගෙන හෙට විභාගෙට යන්නකෝ. ඔය ඇත්තමද නැන්දේ? නැන්දට කොහෙන්ද මේ සල්ලි?